භෞතික විද්‍යාව කිව්වහම සමහරවිට ඔබ බය වෙන්න පුළුවන්. මොකද භෞතික විද්‍යාවේදී භෞතික විද්‍යාවේ වැඩිපුර තියෙන්නේ ස්වභාව ධර්මයේ ගණිතයට හැරෙන්න. ඉතින් සමහර ළමයි ගණන් තියෙන නිසා භෞතික විද්‍යාවට බය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් භෞතික විද්‍යාව කියලා කියන්නේ බය වෙන විෂයක් නෙමෙයි. මොකද භෞතික විද්‍යාවෙන් වෙන්නේ ස්වභාව ධර්මයේ වෙන හැම සිද්ධියක්ම ගණිතයට හරවන එක. ඉතින් සමහර ළමයි හිතනවා භෞතික විද්‍යාව පුළුවන් වෙනවා පන්තියකට සහභාගී වෙලා ගණන් 100ක් 200ක් හදලා 100ක් 200ක් හදවම පුළුවන් වෙනවා කියලා. තවත් සමහර ළමයි හිතන් ඉන්නවා පන්තියකට ගිහිල්ලා සෛද්ධාන්තික කාරණා අහගෙන ඉඳලා පුළුවන් වෙයි කියලා භෞතික විද්‍යාව අධ්‍යයනය කරනවා. ඉතින් මේ කාරණා දෙකටම ඔබට සාර්ථක ප්‍රතිඵලයකට යන්න අමාරුයි. මොකද සාමාන්‍ය විභාගයකට පාස් වෙලා 100ක් S එකක් ගන්න පුළුවන්. නමුත් හොඳ භෞතික විද්‍යාවචෙක්. එහෙම නැත්නම් විභාගයකට එහා ගිය භෞතික විද්‍යාව සම්බන්ධව හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක්. එහෙම නැත්නම් විභාගයට ගියාම විභාගේ මොන ආකාරයෙන් ආවත් භෞතික විද්‍යාව දැනගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ගණන් කටපාඩම් කළේ නැති දරුවෙක් වෙන්න ඔබට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ සීරීස් 33 මම බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාව කටපාඩම් නොකරන හිතන්න පුළුවන් දරුවන් පිරිසක් බිහි කරන එක. ඉතින් මේ සඳහා උදව් වන කාරණා කීපයක් මේ සීරීස් 33 දී මම එකතු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලෝකයේ පාවිච්චි තාක්ෂණයත් එක්ක ලාංකික අධ්‍යාපන කලාවට බොහොම අඩුවෙන් තමයි මේ තාක්ෂණය මුව වෙලා තියෙන්නේ. ඉතින් මේ හිදස මම විශ්වවිද්‍යාලයේ සහභාගී වෙච්ච මුල්ම කාලේ දැක්කා. ඉතින් මට ආසාවක් ඇති වුණා උසස් පෙළ පන්ති වලට මෙම තාක්ෂණය මුහු කරන්න ඕන කියලා. මොකද මම විශ්වවිද්‍යාලයේ පළවෙනි දවසේ මම හිතලා ආපු දෙයක් තමයි ඒක. ඉතින් දෙවිපතේ මම විශ්වාස කරනවා ඒ තාක්ෂණය මට අපේ අධ්‍යාපනයට එකතු කරන්න හැකියාවක් ලැබුණා කියලා. එහි පළවෙනි පීරියඩ් තමයි මම 2000 ප්‍රශ්න පත්‍රය විවරණය කළා CD තැටියක් නිර්මාණය කළේ. මම CD තැටිය තුළ මොනවද අඩංගු? ඒ ගැන ඔබට කුතුහලයක් තියෙන පුළුවන්. මම CD තැටියදී මම බලාපොරොත්තු වෙනවා ඉස්සර විද්‍යාඥයන්ගේ හිතේ මෙවුණු සංකල්ප සියල්ලම ගොඩක් වෙලාවට ප්‍රශ්නට අදාළව මම සජීවීකරණ රූපරාම වලට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒවා වෙන්නේ කොහොමද? ඒ සඳහා කරන්නේ කියන්නේ මොනවද? කියලා මම අරන් කරලා තියෙනවා. ඉතින් මේ CD තැටිය කරන එක මට ගොඩක්ම අභියෝගයක් වුණා. ඒ සීනේ සැබෑ කරගන්න මට ගොඩක් කටි උදව් වුණා. ඉතින් ඒ අතර මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මෘදුකාංග නිර්මාණය කර ගැනීමට මට උදව් වුණා පද්මන් මන්සංක සොයුරා. ඔහු නොහිටින්න මට මේ වගේ සීරීස් එකක් කරන්න හම්බ නොවෙන්න තිබුණා. ඒ වගේම මගේ භෞතික විද්‍යාව ආචාර්යවරු විශේෂයෙන්ම CWW කන්නංගල මධ්‍යම විද්‍යාලයේ කියන්නේ මම ඉගෙන ගත්ත පාසලේ මගේ ගුරුවරු පද්මිනි ගුරු මෑණියන්, ඒ වගේම සෝමසිරි ගුරුතුමා, මේ වගේ සෙන්දත් ගුරුතුමා, ඒ වගේම භෞතික විද්‍යාව මට ගොඩක්ම සමීප කරපු චරිත ජයත්‍රි ගුරුතුමා මේ ගුරුවරුන්ට මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණා කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි භෞතික විද්‍යාව සඳහා උසස් අධ්‍යාපනය මට ලැබුණේ. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මම විශ්වාස කරනවා මා විසින් මේ නිර්මාණය කරන CD තැටි තුළින් ඔබගේ භෞතික විද්‍යාව දැනුම ඉහළ නංව ගන්න ගොඩක්ම උපකාරී වෙයි කියලා. ඉතින් ඔබට පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි මේ සජීවීකරණ පාඨමාලාව පවත්වාගෙන යනවා. නුගේගොඩ රොටරි ආයතනයේ ඔබට අවශ්‍ය නම් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒ සහභාගී වෙලා භෞතික විද්‍යාව ඉගෙන ගන්න. ඒ කියන්නේ භෞතික විද්‍යාව ඇත්තටම ඉගෙන ගන්න ආස නම් ඔබට එහිදී සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අපි පුළුල් තිර භාවිතයෙන් අධ්‍යයනය කරනවා. ඒ ගැන කියලා දෙනවා. ඉතින් ඔබට පුළුවන් වේවි හොඳ අධ්‍යාපනයක් මේ තුලින් ලබන්න. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා ලාංකීය භෞතික විද්‍යා කලාවේ අලුත් වෙනසක් කරන්න ඔබට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි ලෑස්ති ඒ අලුත් අධ්‍යාපන රටාවේ පෙරමුණ ගන්න. ඔබට පුළුවන් අපි පසුපසින් එකතු වෙන්න ලාංකීය භෞතික විද්‍යා කලාව හොඳ තැනකට අරගෙන යන්න. ඉතින් මම ආරාධනා කරනවා නැවතත් ඔබට එකතු වෙන්න අපේ මේ භෞතික විද්‍යා අලුත් සම්ප්‍රදායත් එක්ක. ඔබට ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අඩංගු CD තැටි, ඒ වගේම 2000 ඉඳන් 2009 දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර විවරණය කළා CD තැටි ඔබට ලබා දෙන්න. ඒ වගේම එක විෂයට අදාළව ප්‍රායෝගික සංසිද්ධීන් වෙන්නේ කොහොමද කියලා අපි ඔබට CD තැටි තුළින් ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් මම ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක මේ නව භෞතික විද්‍යා සම්ප්‍රදායත් එක්ක ඔබේ භෞතික විද්‍යා දැනුම ඉහළ නංවන්න.